ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට පෙර සිදු කරපු ප්‍රකාශයකට ගිහිල්ලා මේ ඉන්දිය සංචාරය ගැන කතා කරන්න. අපි ඒකට ගිහිල්ලා. අගමැති රනිල් වික්‍රමසිංහ ගියා ඉන්දියාවට. ඉන්දියාවත් එක්ක යම් අවබෝධතා ගිවිසුමක් එකඟතා ගිවිසුමකට එළඹුණා. ඉන්දියාව සමග විදුලි රෑන් පද්ධතිය සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නල පද්ධතිය සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ඒකකයෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතිය මෙලෙස සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගුවනින් ගොඩබිමින් මුහුදෙන් සම්බන්ධ වූ රටක්. ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තිබෙනවා. අපේ අවශ්‍යතාවයට විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳව අපි කටයුතු කරනවා. වැඩිපුර නිෂ්පාදනයක් තිබුණොත් එහෙම අපි අපේ මේ කලාපීය රටවල් අතර බෙදා හදා ගැනීමට අපි එකයි. දැන් එතනක් තියෙන්නේ මම මේ බොහොම සාධාරණ වහන්නේ. එදා බලශක්තියෙන් සම්බන්ධ වීම පිළිබඳව ඉන්දියාව හා ශ්‍රී ලංකාව ප්‍රශ්නයක් ලෙස දුටු ජාතික ජනබල වේගය බලයට ආවට පස්සේ ලෙස බලශක්තියෙන් සම්බන්ධ වීම ප්‍රශ්නයක් විදිහට නොදකින්නේ ඇයි? මේ එදා සම්බන්ධයයි අද සම්බන්ධයයි විදිහට මේ අපි ගන්න ඕනේ. පැහැදිලි. මේ ආණ්ඩුව මේ හිටපු ආණ්ඩුව වැඩ කරන හැටි මේ ආණ්ඩුව වැඩ කරන හැටි. නමුත් දැන් රටවල් දෙක සම්බන්ධ වීමටනේ එතන විරෝධය. හැබැයි රටවල් දෙක සම්බන්ධ වීමට නෙමෙයි මූලික විරෝධය තිබුණේ. ඒ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය. ඔබට උදාහරණ කියන්නකෝ. දැන් සාම්පූර් බලාගාරය හදලා මොකද්ද තිබිච්ච ප්ලෑන් එක? ඒකනේ අපි ගන්න ඕනේ. අපි මේ කියන කතාව ඇතුලේ අපි මොකද්ද කරන්න හදන වැඩි? තෙල් ටැංක ටික නැගෙනහිර අපේ ත්‍රිකුණාමලේ තෙල් ටැංක ටික සංවර්ධනය කිරීම පිළිබඳ අපිට තියෙන සැලැස්ම. ඒතර මේක ඉස්සරහට යන්නේ කොහොමද කියන කතා බහ. ඕවනේ තිබුණේ. ඔබට මතක ඇතිනේ මේක පිළිබඳව ආපු සාකච්ඡාව ඇතුළේ තිබිච්ච කතා බහ. අපි කියන්නේ රටක් හැටියට ලෝකේ ඕනෑම රටක් එක්ක අපි ගනුදෙනු කරනවා. අපේ ආර්ථික ස්වාධීනත්වයත් ඒ කියන්නේ මේ පයිප්ලයින් එක එනවට ජාතික ජනබල වේගයේ ආණ්ඩුව දැන් විරුද්ධත්වයක් නැහැ කියන එකනේ. නෑ අපි විරුද්ධත්වයක් නැහැ විතරක් නෙමෙයි. අපේ රටේ අවශ්‍යතාවයේ කොයි වෙලාවකවත් පැත්තකට දාලා අපේ තියෙන බල ශක්තිය වෙන කාටවත් දෙන්නේ නෑ අපිට. ඉන්දියාව සමග විදුලි රෑන් පද්ධතිය සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග තෙල් සහ ගෑස් නල පද්ධතිය සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග මුදල් ඒකකයෙන් සම්බන්ධ වූ රටක්, ඉන්දියාව සමග සංස්කෘතිය මෙලෙස සම්බන්ධ වූ ජනතාවක්, ඉන්දියාව සමග ගුවනින් ගොඩබිමින් මුහුදෙන් සම්බන්ධ වූ රටක්. මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තිබෙනවා. බොරු කියනවා සතියක්, ඒ බොරුවම ඒ කට්ටිය ඇත්ත කරනවා තව සතියක්, ආයෙත් හත්තිලව්වේ ආයෙත්ම ඒ බොරුව ආපහු ආයෙත් කරනවා. මාර වැඩේ ලංකාවට උනේ. ඇත්තටම ලංකාවට මාර වැඩක් තමයි වුනේ. ඒගොල්ලෝ පචයක් කියනවා. ආයේ පචේ වහන්න තව සතියක් තව පචයක් කියනවා. මොකක් හරි සතියේට එක මාතෘකාවක් පචයක් කියලා ඇදලා ගන්නවා. අනේ මන්ද ලංකාවට වෙච්ච දෙයක්. කරපු දෙයක්වත් නැහැ ඒගොල්ලෝ, කරන දෙයක්වත් නැහැ.